ලංකාව වැසි හේතුවෙන් නායම් සහ ගංවතුර අවදානම් සිදුවුණු අවස්ථාවේ අපේ මිනිස්සුන්ට සෑහෙන්න උදව් කරපු අවස්ථාවන් වල එක් ග්‍රාම නිලධාරීවරියක් කරපු සිදුවීමක් තමයි මේ. ළමයින්ට දෙන චීස් කෑල්ල එයා ගෙදර තියාගෙන ගෑනුන්ගේ යට ඇඳුම් එයා හංගගෙන ඉතින් කොච්චර අසුබනද නේ. ඉතින් මෙවන් නිලධාරීන් අනික මේ ග්‍රාම නිලධාරීවරියක්. ඉතින් මෙවන් නිලධාරීවරියන්ට තවත් රජයේ ස්ථාන දෙනවා කියලා කියන්නේ රජයේ රැකියාව දෙනවා කියන්නේ තව ඉදිරියට කොහොම පවතීද? ඉතින් මෙවන් කතන්දර මැද්දේ ගමක් බේරගත්ත කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. අපි බලමු මේ වීඩියෝ එක කොහොමද කියලා. මුදියගේ ඉතියේ මේක වන්නද? එක්කෙනෙක් නැගිටලා ඉතියේ නෑ මහත්තයා ඒ වුණාට. නැගිට එක මං අයියව පාට අම්මව දාලා ජීවිත බේරුව විතරයි අපි ගෙරුවේ. අයියා රංසභාගේ. ඔව්. ඔය රෝද පුටුව. අනිත් රෝද පුටුව. හැබැයි මං සල්ලි දීලා ගෙන පොඩි මේ ඔයගේ මිනිස්සු බල දීපු දායද වල ඔලා දෙන්න. මේ සිරප් බෝතල් මැත්තේ මං කිව්වා සිරප්. ජීවිත බේරුව පිටති මේ අයියාගේ ජීවිත ගිය බේරුවයි. ජීවිත ඉතින් මේ පවුල් ටිකටම පණිවිඩ ලබා දුන්නේ මෙයාගේ ඔක්කොම ටික අහකට දාලා මෙයා දුවලා ගිහින් දුන්නා. එතෙන් දැස්සේ සමහර වතුරට මෙයාගේ ටික අවුල් ගියේ මෙයා පාන්දර දෙකයි මාත්. ඔයා තමයි මුළු ගමටම නිවුස් එක දුන්නේ. ඔව්. මෙයා වයසට අයව ගිහිල්ලා ස්ථානගත කරලා එනකොට මෙයාගේ ජීවිත ටිකක් මෙයාගේ ඔක්කොම ටික නාස්ති වෙලා ගිහිල්ලා. ඔයාට ඔය දේවල් ලැබෙයි කවදාද? ඔව් ඒවා තියෙයෝ. ඔය දේවල් කවදාද ලැබෙයි ඔයාලට? යානේ උඹට කැලලක්වත් කන්නේ මස් මාරු මුකුත් කන්නේ නැති මිනිස්සෙක් ඉතින්. අයියා විතරයි.